Hi guys, welcome to my YouTube channel. ඉතින් ඔන්න අද වෙසක් සමරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අද දෙසැම්බර් අද මැයි 30 වෙනිදා. ඉතින් අද වෙසක් සමරන්න දවසේ. ඉතින් ඔන්න වෙසක් සමරන්න කලින් කූඩුවක් අලවලා ඉන්න තයි guys. මම තාම කූඩුව අලවලා නැහැ. ඉතින් ඔන්න මට මේ කූඩුව නම් හම්බෙලා දැන් ගොඩාක් දවස් අදාළව හෙටාලු කී හිටියට මම ඇලෙව්වේ නැහැ කම්මැලිකමට. ඇත්තටම ඔන්න අන්තිම මොහොත වෙනකන් හිටියා මේ කූඩුව අලවන්න. ඉතින් මේ කූඩුව ගැන කිව්වොත් මට මේ කූඩුව හදලා දුන්නේ කඩේකට නැහැ. මේ කූඩුව හදලා දුන්නේ මේ මට ගොඩක් හිතවත් එක්කෙනෙක්. ඉතින් ඇත්තටම කියනවා එයා මුස්ලිම් කෙනෙක්. මම ගොඩක් මේ හිතවත් එක්කෙනෙක්. ඉතින් thank you අහත්. ඔයා මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න කියලා මම දන්නවා. වීඩියෝ එක දැක්කොත් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ගොඩක් thank you. ඉතින් ඇත්තටම මේ පාර කඩේ කූඩුවක් අරගෙන මේ එල්ලුම් කියලා තමයි හිතාගෙන හිටියේ. දැන් මේ කූඩුව එයා මට දීපු හින්දා මම හිතුවා මේක අලවන්න. ඉතින් තනි සුදු වලින් තමයි මේ පාර අලවන්නේ. ඒ වගේම කියන්න ඕනේ මම අපේ හස්බන්ඩ් එක්ක වෙසක් සමරන තුන්වෙනි පාර. ඉතින් පළවෙනි පාර නම් අපි දෙන්නම ආසාවෙන් කූඩු දෙකක් ඇරෙව්වා. මම ඒකේ ෆොටෝස් වීඩියෝ එක අන්තිමට දාන්නම්. දෙවෙනි පාර නම් කඩෙන් ගෙනල්ලා එල්ලුවේ. පළවෙනි පාර අලවලා දෙවෙනි පාර කඩෙන් ගෙනල්ලා එල්ලුවා. මේ පාරේ මේ කූඩු හම්බුනේ හින්දා ඒක අලවන්නේ. ඉතින් ඔයගොල්ලෝ මාත් එක්ක ඉන්න. ඉතින් අද ගොඩාක් ප්ලෑන්ස් තියෙනවා වෙසක් එකට. මේ කූඩුව අලවලා ඊට පස්සේ එල්ලලා ඊට පස්සේ වෙසක් බලන්න යන්න ඕනේ, දන්සල් වලින් යන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට කොහොමද වෙසක් කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අද මේ කූඩුව අලවනවත් එක්කම නිකන් ඩේ බ්ලොග් එකක් තමයි ගෙහෙන්නේ. ඉතින් අද දවසේ මම කොහොමද ගෙවන්නේ කියලා. ඊටකටම මගේ වීඩියෝ එකත් එක්ක ඉන්න. පාප් එකක් හදාගත්තා. මේක තව තියලා දෙන්න ඕනේද? අලවලා බලමු. ඇත්තටම එහෙම කෝඩු හදන්න ගියාට එන කම්මැලි වැඩක්. දැන් ඉතින් හදන්න බෑ. ඉතින් අද රැටෙල්ලා නැත් එපේ. හදන්න වලම ඉතින් අයිඩියා ගන්න කොහොමද කියලා. මුලින්ම මේ අටපට්ට මලවගෙන ඉමු. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ වෙසක් බලන්න ගියාද? දන්සල් වඳින්න ගියාද? වෙසක් කූඩු හැදුවද? නැත්නම් කඩෙන් අරන් ඇල්ලුවද? ඉතින් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ ඔයගොල්ලන්ට මේ අවුරුද්දේ වෙසක් තිබුණේ කොහොමද කියලා. ඉතින් මේ vlog එක නම් මොකද්ද කියලා ඔයගොල්ලෝ දැනටමත් දන්නවා. මම ගෙදර වෙසක් එකට ලෑස්තුනේ කොහොමද? වෙසක් කූඩු අලපු විදිහ තමයි මම මේ vlog එකක් ඔයගොල්ලන්ට අද අරගෙන ආවේ. ඉතින් මම මේ vlog එකේ ලොකුවට දෙයක් කතා කරන්න යන්නේ නැහැ. ඉතින් වෙසක් කූඩු හදපු එකනේ තියෙන්නේ. ඉතින් ඒක ඉතින් ඔයගොල්ලන්ට බලන් ඉන්න තමයි තියෙන්නේ. ඒ වගේම ඉතින් ඉස්සරහට තව vlogs දෙකක් දාන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මම වෙසක් බලන්න ගියේ කොහෙද? දන්සල් වඳින්න ගියේ කොහොමද? ඉතින් ඒ ඔක්කොම බලන්න ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම මාව subscribe කරලා නම් තියාගන්න වෙනවා. හොඳේ. ඉතින් මේ වීඩියෝ එක දිගටම බලන්න. ඉතින් වෙසක් කූඩුව මං හැදුවේ කොහොමද? ඉතින් අද දවසේ මගේ ගෙවුනේ කොහොමද කියලා. හරිද?
ඉතින් අපි හැමදාම කූඩු වලවන්නේ නැහැනේ. මම නම් කියන්නේ අනිවාර්යයෙන්ම මේ මම කඩෙන් ගන්න තමයි හිතන් හිටියේ. නමුත් පුළුවන් වෙලාවක් වෙනවා අනිවාර්යෙන් කූඩුවක් අලවලා ගෙදර එන්නන්නේ. ඒක මේ මම සතුටක් ඉතින් දැන් මේක අලවලා ඉවර වෙලා මේකට බල්බ් එහෙම දාලා ලස්සනට ඉල්ලනකොට මේ හුලඟක් තියෙනවනේ. ඒක ඉතින් මා සතුටක්. ඔයගොල්ලොත් අලවන්න ඉතින් දැන් මේ වීඩියෝ එක මම දාලා තියෙනවා ඔයගොල්ලෝ වෙසක් කුඩු අලවලා එන්නලත් ඉවරයි. ඊළඟ පාර කඩෙන් ගන්න නැතුව අලවන්න. මං ඊළඟ පාර කඩෙන් ගනිත් දන්නේ. ඉතින් යාළුවනේ මට ඔයගොල්ලන්ට කියන්න අමතකුණානේ ඔන්න මගේ YouTube channel එකට subscribersලා 500 සම්පූර්ණ වෙන්නයි යන්නේ. ඉතින් තව චුට්ටයි තියෙන්නේ. ඉතින් මට ගොඩාක්ම සතුටුයි. ඉතින් ඒ හැමදේම හම්බුනේ ඔයගොල්ලෝ හින්දා. ඉතින් මගේ වීඩියෝ බලලා ඒවට කැමති වෙලා මගේ වීඩියෝ ආය බලන්න ආස කට්ටියනේ මාව මේ subscribe කරලා තියෙන්නේ. ඉතින් ඒ හැමෝටම ගොඩාක්ම thank you ඉතින් මට මේ දෙන ආදරේට. ඉතින් ඕගොල්ලොන්ගෙන් තමයි මට මේ YouTube channel එකේ පුංචි motivation හම්බෙන්නේ. ඉතින් ඉස්සරහට මේ වගේ දේවල් කරමු කියලා. ඉතින් හැම දෙයකටම ගොඩක්ම ස්තුතියි ඕගොල්ලන්ට. ඉතින් දැන් කෝඩුව අලවලා නම් ඉවරයි. අලවලා ඉවරයි කියන්නේ අර ඉතින් මෙන්න මේ ටික අලවලා ඉවරලා දැන් ඉතින් මේක ලස්සන මේ ඩිසයින් එකක් දාලා රෙලි දාලා හදන්න තමයි තියෙන්නේ. බඩගිනි දැන් කන්න ඕනේ මොනවා හරි උදේටත් ලොකු දෙයක් කෑවේ නැහැ. හරි කාලා චුට්ටක් වෙලා ඉඳලා ආය අලවන්න පටන් ගමු. එක දිගට අලවන්න ඇත්තටම කම්මැලි. ඉතින් guys බත් කන්න තමයි යන්නේ. කාමරේ දැන් තමයි කන්නේ. මොකද ටීවී එක තියෙන්නේ කාමරේ. ඉතින් මට අනිවාර්යයෙන්ම බත් මේ මොනවා කනකොට හරි මේ ටීවී එක හරි ෆෝන් එක හරි බලන්න ඕනේ. ඉතින් මම ගොඩක්ම බලන්නේ ෆෝන් එකකින්. දැන් ෆෝන් එකෙන් වීඩියෝ කරන හින්දා ඉතින් අර ටීවී එක බලාගෙන කනවා. එහෙනම් කමු කාලේ ඉවර වෙලා චුට්ටක් වෙලා ඉඳලා කෝඩු ඉතුරු ටික මොනවාද බලන්නේ? money vlogs subscribe කරන්න. මම ආසම ෆිල්ම් එකක්. කොච්චර බලවත් එපා වෙන්නේ. ටන් අපේ හස්බන්ඩ් දැන් මේ වීඩියෝ එක මම එඩිට් කරලා YouTube එකට එයා තමයි දාන්නේ. මේක දකිනකොට එයා hina වෙයි. ඕ මං හැම වෙලාවෙම මේක බලමු කියලා තමයි යාට කියන්නේ. ගොඩාක් සැරයක් බලලා තියෙනවා. ලෝඩ් වෙනවා. හරි ඒක ලෝඩ් වෙනකන් අපි කමුවනේ බඩගිනි කූඩු වලවන්නත් එපා. ඉතින් guys ඔන්න පොඩ්ඩක් නින්ද ගියා මට ඇත්තටම. නින්ද ගියා කියන්නේ ස්ටව් එක තියාගෙන හිටියා කාලෙකට වෙලා. ඉතින් දැන් මේ කෝඩුවේ ඉතුරු ටික අලවන්න තමයි මේ ලෑස්ති වෙන්නේ.
තමයි කරේ ඔයගොල්ලෝ දැක්කනේ. ඉතින් දැන් ගෑස් කරන්න ඕනේ. ගෑස් කරලා ඉවර වෙලා ඊට පස්සේ වොෂ් එකක් දාලා දැන් මම හිතන්නේ 5ට විතර ගිට්ටුව ඇති. පන්සල් යන්න ඕනේ. පන්සල් ගිහිල්ලා ඇවිල්ලා තමයි අපි වෙසක් බලන්න යන්නේ. ඉතින් අද දවසම ඉතින් කෝඩුව තමයි ඇලුවේ. ඔයගොල්ලන්ට ඒ ටික තමයි අතරම බලන්න තියෙන්නේ මේ ඩේ බ්ලොග් එකේ. එන වොෂ් එකක් දාගෙන පන්සල් යන්න හම්බුනේ. ඉතින් ඔන්න ලෑස්තිලා ආවා. පන්සල් යන තමයි ලෑස්තිලා ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අද දවසම මම කරේ ඉතින් ඇත්තටම කෝඩුව හදපු එක තමයි. මොකද ලොකෝට ප්ලෑන් එකක් තිබ්බ නැති වුණාට ඉතින් හිතලිත් තමයි හදුවේ වෙලාවත් ගියා. ඉතින් කෝඩුව එල්ලලා තියෙන රැට දාන්නම් ඒකේ වීඩියෝ ක්ලිප් එකක්. දැන් පන්සල් යන්න හදන්නේ. පන්සලේදී නම් මම වැඩි වීඩියෝස් ගන්න නැහැ. ඉතින් වඳින්න කරන්න යන තැන් වල වීඩියෝ කර ඉන්න බැහැනේ. ඒ හින්දා දැන් පන්සල් යනවා. ගිහිල්ලා ඇවිල්ලා ආයෙ හම්බෙමු. මෙන්න මෙහෙම තමයි මගේ කෝඩුව පේන්නේ රැට. මම හිතුවේ මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න, මේ vlog එක මෙතනින් ඉවර කරන්න. මොකද දැන් වෙසක් කෝඩුව හදන එකත් ගොඩාක් තිබ්බ හින්දා වීඩියෝ එක දිග වැඩි වෙනවා. එතකොට ඔයගොල්ලන්ට බලන්න එපා වෙනවා. ඒ නිසා ඉතින් වීඩියෝ එක ඉවර කරන්න හැදුවේ. ඒ කියන්නේ වෙසක් බලන්න යන වීඩියෝ එක වෙන වීඩියෝ එකකින් ගේන්න, වෙන vlog එකකින් එකත් ඉක්මනටම ගේනවා. මේ vlog එක මෙතනින් ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් මේ වීඩියෝ එකත් ඉවර වෙනකම් බලුවා. ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම මාව අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. එතකොට තමයි ඔයගොල්ලන්ට මම වීඩියෝ එකක් දාපු ගමන්ම අනිවාර්යයෙන්ම එන්නේ. ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකට ඔයගොල්ලන්ගේ අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්න හැමෝටම බුදු සරණයි.